මට තාමත් හිතාගන්න බෑ iPhone 17 Pro Max එකට කරගන්න බැරි. හැබැයි Samsung ලා අවුරුදු ගාණක් තිස්සේ කරන දේවල් ඇයි මිනිස්සු කතා කරන්නේ නැත්තේ කියලා. පළවෙනි එක iPhone Pro series එක කලින් අවුරුද්දට වඩා 6 grams වැඩි වෙලා දිනවා. ඒ වගේම 0.5 mm වලින් thickness එකත් වැඩි වෙලා දිනවා. ඒ වගේම iPhone 17 Pro Max එක 15 grams වැඩි S25 Ultra එකට වඩා. හැබැයි මොකටද? S25 Ultra එකේ කැමරා lens වැඩියෙන් තියෙනවා. ඒ වගේම inbuilt S Pen එකකුත් එනවා. ඒ වගේම ලංකාවේ physical sim version iPhone එකේ battery එකත් S25 Ultra එකකට වඩා අඩුයි. So usually flagship phones බාරෙන් ඒ වගේම thickness එකෙන් අඩු වෙනවා. හැබැයි Apple තමයි තාම reverse එකට යන්නේ. අවුරුදු ගාණක් research වලට පස්සේ Apple identify කරගෙන තියෙනවා aluminium තමයි heat conduction වලට හොඳයි කියලා. දැන් අපිට Pro series හැම එකෙම weird scratches බලා ගන්න පුළුවන්. හැබැයි මේ තියෙන්නේ S25 Ultra එක. මේක අවුරුද්දක් විතර මගේ keys coins ඔක්කොමත් එක්ක මගේ pocket එකේ තියලා තියෙනවා. තාම කිසිම scratch එකක් බලා ගන්න බෑ. iPhone එකේ කැමරා එක improve වෙලා දිනවා. දැන් වාට 40x වෙනකන් zoom කරන්න පුළුවන් 17 series එකේ. හැබැයි මේකේ hyped feature එකක් තියෙනවා. ඔන්න මට main camera එකෙත් ඒ වගේම front selfie camera එකෙත් එකම සැරේ වීඩියෝ එකක් shoot කරන්න පුළුවන්. හැබැයි Samsung ඊට වඩා හොඳට මේක implement කරලා තියෙනවා. පළවෙනි එක Samsung එකෙන් lens දෙකක් choose කරන්න පුළුවන් like main camera එහෙම නැත්නම් 5x වගේ. ඒ වගේම view එකක් change කරන්න දෙනවා pop up එකේ ඉඳන් split screen එකක් විදියට. ඒ වගේම lens දෙකෙන් videos දෙකක් record කරන්න පුළුවන් එකම වෙලේ. මේකම ඔයාට iPhone එකේ කරන්න ඕන නම් ඔයාට $100ක් දෙන්න ඕනේ අවුරුද්දටම. iPhone ලා Samsung එකේ තිබ්බ circle to search feature එක copy කරා. හැබැයි වැඩේ කියන්නේ මේක circle to search කරන්න ඕන නම් ඔයාට screenshot එකක් ගන්න ඕනේ. හැබැයි එතනත් එයා Google image search එකක් තමයි කරන්නේ. හැබැයි Samsung එකේ බලුවොත් එහෙම ඔයාට ලේසියෙන්ම circle to search කරන්න පුළුවන්. ඒ වගේම මේ product එකේ පොඩි brief එකක් හම්බ වෙනවා. plus ඒකේ ශ්‍රී ලංකන් price එකත් ඔයාලට දැනගන්න පුළුවන්. So basic circle to search feature එකක් දීලා ඒකට visual intelligence. and ඊළඟ එක තමයි Siri. අන්න මම Google Gemini එකෙන් අහනවා what's the charging speed of iPhone Air? එයා ලස්සනට මේ වගේ උත්තරයක් දෙනවා. මම ඒකම Siri ගැන අහුවනම් what's the charging speed of iPhone Air? I found this on the web. ඒකත් එයා iPhone Air එක ගැන නෙවෙයි කියලා තින්නේ iPhone X එක ගැන. මෙන්න මේ වගේ තව ගොඩක් examples තියෙනවා Siri wrong answers දිනේවා. ඔව් iPhone 17 Pro Max එක හොඳ ෆෝන් එකක් තමයි. හැබැයි S25 Ultra එක compare කරනකොට ගොඩක් තැන්වල මේක හොඳට perform කරනවා. and මේ ෆෝන් එක release වෙලා අවුරුද්දකට වඩා වැඩි. and මේ දෙකේම full comparison එක ඕන නම් ඒකත් පල්ලෙහා කමෙන්ට් කරන්න. peace.